අයිබෝවන් කට්ටිය මොකෝ වෙන්නේ? අද අවස පල්ලිය පූජාව තියෙනවා අපි 6 මාට පල්ලියට යන්න ඕනේ. ආමෙන්. ආදර ජේසුස් සම්මිතුනි. අපි දැන් යන්නේ චර්ච් එකට. මේ ඔක්කොම කලින් බස් කාඩ් එක රීචාර්ජ් කරගන්න ඕනේ. නැත්නම් මල කෙලියක් වෙන්නේ. ඉතින් අපි බස් කාඩ් එක රීචාර්ජ් කරගෙන ඔක්කොම කලින්. බස් කාඩ් එක නා රීචාර්ජ් කරා. ඒ වුණාට පොඩි සීන් එකක් තියෙන්නේ මේ ටයිම් නෑ යන්න. ඉතින් මේ ටැක්සි යන්න කියලා තමයි හිතන් ඉන්නේ. මේ ටැක්සියක් කරන් ඉඳලා ටැක්සි ගිහිල්ලා යනවා මොනවා කරන්නේ? බස් කාඩ් එක රීචාර්ජ් කරලා ඉද්දි යාළුවනේ බස් එක ගියා මොනවා කරන්නද? කමන්නේ වුණාට අපි සැලෙන්නේ නැහැ. මමයි මගේ යාළුවා යනවා ටැක්සියේ මෙතන ඉඳලා ගියොත් අපිට යන්නේ විනාඩි 25ක් 30ක් වගේ තමයි යන්නේ. ඒකින්ද අපි දෙන ටැක්සි යනවා. මේ යන් අපි ටැක්සි ගිහිල්ලා මොවල් ටැක්සියට ගම වීඩියෝ ටිකක් දාන්න. ඔන්න යාළුවනේ අපි චර්ච් එක ගාවට ආවා. ඇතුළට ගිහිල්ලා බලමු අපේ යාළුවෝ ටික ඉන්නවද මොකද කරන්නේ කියලා. හරි යාළුවනේ මම දැන් චර්ච් එක ඇතුළට අවිල්ලා ඉන්නේ. අපි කට්ටිය ඉතින් හරියට වෙලාවට වැඩ කරන ඉන්න තාම ඇවිල්ලා නැහැ. අපි එතකම බලමු චර්ච් එක ඇතුලේ ලස්සන කොහොමද කියලා. ඔන්න යාළුවනේ දැන් ටිකට කලින් තමයි මගේ යාළුවෝ ටික ආවේ. දැන් චුට්ටක් පරක් කරලා තියෙන අපි ඉක්මනට යන් පූජාව කරන්න. මෙම දිව්‍ය පූජාවකට සහභාගී වෙමු. මනාලයකමින් සූදානම් කරනු ලැබූ ශුද්ධ වූ නගරය වන ජෙරුසලමේ දෙවියන් වහන්සේ වෙතින් ස්වර්ගයෙන් බැස ඉනුදුටු වෙමි. සිංහාසනයේ මා අන මෙසේ කීමේ ඒ පූජාව ඉවරන ගමන් යාළුවනේ අපි ඉක්මනට එළියට ආවා. අපි අද පූජාවට සහභාගී වුණ ඔක්කොටම අපි ගානේ කැම ලැහැත්ති කරා. ඔයාලට පේනවනේ යාළුවනේ කට්ටියම බරටම වැඩ. ඔන්න යාළුවනේ කැම ටික දීලා දැන් තමයි ඉවරුනේ. දැන් මේ අපි අස් කරන ගමන් ඉන්නේ මේ ටික. අපි එනං එළියේදී හම්බෙමු. හායි අපි දැන් තමයි වැඩේ කරලා ඉවරුනේ. මේ වෙලාව හරියටම 9:04 වෙලාව. මේම තමයි රැට පල්ලිය පේන්නේ. මේ දැන් අපි යනවා ටැක්සියක් හොයාගෙන. මේ වෙලාවට බස් හොයාගන්නත් නැහැ. බස් තියනවා ගයිස් අපි බස් වල යන්නේ නැහැ. බස් තියනවා මේ සල්ලි ගියට බස් වල යන්න බැරුව සල්ලි ගන්න බැරුව. අපි මේක ඩිග බලමු. පල්ලි ඉස්සරහා මේ ලස්සන ෆුට්බෝල් කෝට් එකක් තියෙනවා. පේනවද දන්නේ නැහැ. අපි යන්නේ එහෙනම්. අපි තව ඉස්සරහට ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. ජය වේවා.